සැම සාදරයෙන් පිළිගන්නවා. මම මේ channel එක විශේෂයෙන්ම නිර්මාණය කරන්න හිතුවේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපනයට සහායක් වීම සඳහා. ලංකාවේ බොහෝම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට පාසල් අධ්‍යාපනයට යොමු වීම ඉතාම අඩුයි. නමුත් එවැනි දරුවන් සඳහා අධ්‍යාපනය අවශ්‍යයි. ඒක රජයේ පිළිගත් සංකල්පයක්. ඒ නිසාම මම මේ නිර්මාණය කිරීමට අදහස් කළේ. මේ නිර්මාණය වයස අවුරුදු 3-5 අතර සාමාන්‍ය දරුවන් සඳහාද යොදා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ වර්ග කීපයක්ම ඉන්නවා. ඒ අය අතර Down syndrome, hyperactive, slow learners වගේ දරුවෝ සඳහා මේක යොදා ගන්න පුළුවන්. මුල සිටම අධ්‍යාපනයක් නිවසේදීම හෝ මේ ආකාරයට ආරම්භයක් හැටියට ගන්න සහායක් විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ලංකාවෙන් පිටත ජීවත් වෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා බොහෝ අවස්ථාවන් ඒම රජයන් මගින් සපයලා තියෙනවා. නමුත් ලංකාවේ දරුවන්ට එහෙම පිටරට දරුවන්ට වගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට පහසුකම් නැහැ. අනිත් දරුවන්ට තියෙන අවස්ථාවන්ම පිට රටවල සාමාන්‍ය දරුවන්ට තියෙන හැම අවස්ථාවක්ම වගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ටත් තියෙනවා. ලංකාවේ වෙනි දරුවෙක් පාසලකට ඇතුළත් කළත් ඔවුන්ට නිසියාකාරව අධ්‍යාපනයක් ලබා දෙන්න සාමාන්‍ය දරුවන් ඉන්න පන්ති කාමරවලදී එම ගුරුවරුන්ට පහසුකම් නැහැ. ළමයි පන්ති කාමරේ වැඩි. ඒ නිසාම දෙමව්පියෝ ළමයිව පාසල් යවන්න මදිකමක් දක්වනවා. වගේම සමහර ගුරුවරු දෙමව්පියන්ට පාසල එපා කරනවා. ඒ නිසාම මම හිතුවා නිවසේ ඉන්න දරුවන්ටත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසල් වලටත් කුඩා දරුවන්ටත් සෙල්ලම් කරන ගමන් විනෝදයෙන් කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් හැටියට මේ වගේ නිර්මාණ කීපයක් ඉදිරිපත් කරන්න. ඊටාම දියුණු රටවල භාවිතා කරන ක්‍රමවේදයක් මේක. මේ සඳහා මම භාවිතා කරලා තියෙන්නේ කාඩ්බෝඩ් එකක්. මේ කාඩ්බෝඩ් පෙට්ටියක්, ඒ වගේම රෝලක්, පාට කඩදාසි, යෝගට් කෝප්ප හරි වෙන මොනවා හරි ඒ වගේ අවශ්‍ය වෙන මාගරින් කප් එකක් වගේ එකක් මේකට භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම බොහොමයක් අපතේ යන දේවල් මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද මේ මම භාවිතා කරලා තියෙන්නේ බෝතල් මූඩි, ඒ වගේම මේවා ඩිස්, ඊට අමතරව විවිධ ඇට වර්ග, ඒ වගේ දේවලුත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මම මේකෙන් අදහස් කරන්නේ ළමයින්ට ගණන් කරන්න කොහොමද උගන්වන්නේ කියලා. මොකද ළමයින්ට 1 ඉඳලා 10ට ගණන් කරන්න තමයි මම පළමුවෙනින්ම මේකෙන් උත්සාහයක් අරන් තියෙන්නේ. මේ ආකාරයට මේ රෝල දිගේ 1යි 2යි 10 මේ විදියට බෝතල් මූඩි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ඩිස් පාවිච්චි කරන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මගේ උත්සාහය පළමුවෙනි වටේදී ළමයින්ට 10ට ගණන් කරන්නේ කොහොමද කියලා උගන්වන්න. මේකෙදි ඕන තරම් ගණන් කරන්න පුළුවන්. අපිට මේකට ටික්ස් ටිකක් වැඩියෙන් දාලා දුන්නාම ළමයින්ට 20 25 30 ඕනනම් 100ට වගේ වෙනකම්වත් ගණන් කරන්න පුළුවන්. නමුත් මුල් අවධියේදී අපිට පුළුවන් 10ට ගණන් කරන්න පුරුදු කරන්න. ඊට පස්සේ 10 ඉඳලා 11ට 10ක් තව වැඩි කරන්න. මේ ආකාරයෙන් ටික වැඩි කරලා මේ අයට ගණන් කරන්න උගන්වන්න පුළුවන්. අනිත් එක විශේෂයෙන්ම ස්පෙෂල් නීඩ්ස් දරුවන් එකම දෙයක් එක දිගට කරන්න කම්මැලි, අකමැති. සමහර හයිපරැක්ටිව් දරුවන්ට ඉක්මනින් කරලා වෙන දේවල් කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ වගේ එකක් ගෙදරදී හරි පාසලකදී හරි ළමයින්ට මේ වගේ විවිධ දේවල් විවිධ ආකාරයෙන් නිර්මාණ කරලා ඒ අයට මේ ආකාරයෙන් ඉගැන්වීමේ ක්‍රම උගන්වන්න. එතකොට ඒගොල්ලෝ ඉක්මනින් ඒ අධ්‍යාපනයට යොමු වෙනවා. ඒ වගේම මේක මං හදන හැටි ඔයාලට කියලා දෙන්න. මෙන්න මේ වගේ කාඩ්බෝඩ් රෝලක් තමයි මම මේකට යොදාගෙන තියෙන්නේ.
ඒ වගේම මේ වගේ කාඩ්බෝඩ් රෝලකුත් පාවිච්චි කරලා තියෙනවා. මේක මම මෙතනින් කපලා තියෙනවා. මේක මේ ආකාරයට මෙන්න මේ ආකාරයට මේක මෙහෙම ජොයින්ට් කරලා සෙලෝ ටේප් එකක් හරි එහෙම නැත්නම් ග්ලූ ගන් එකක් ආධාරයෙන් සෙලෝ ටේප් කරලා මේ විදිහේ ලස්සන පාටක බෝඩ් එකක් අලවන්න පුළුවන්. එහෙම ඇලෙවුවාම මේක ඉතාලම ලස්සනට තියෙනවා. මේක ඉතින් සාමාන්‍ය කාඩ්බෝඩ් බොක්ස් එකක් නේ මම මෙතනට පාවිච්චි කරලා තියෙන්නේ. මේක මේකේ හිටෙවුවාම මේ ආකාරයට ලස්සනට මේ ඩිස් ටික මේ ඇතුලේ ගමන් කරනවා මේ සඳහා. මේ විදිහේ නිර්මාණ කීපයක්ම මම අදහස් කරලා තිනවා මේ නිර්මාණය කරන්න. ඒ නිසා මගේ channel එක subscribe කරලා comment කරලා share කරලා තියාගන්න. ඔයාලා හැමෝටම ස්තුතියි.